පුතේ මේ අන්තර්ජාලයේ ලස්සන කතාවක් දැක්කම ආස හිතුන ඔයාට කියන්න හරි වැදගත් කතාවක්. ඈත ගමක තිබුණා මේ බොහොම නිහඬ හැබැයි හරිම දුප්පත් පාසලක්. එතන හිටිය ඊටාම කරුණාවන්ත ගුරුවරයෙක්. මේ ගුරුවරයා දවසක් තීරණය කළා වෙනස් දෙයක් කරන්න. ඔහු ළමයින්ට කුඩා එළවලු බීජ පැකට් කිහිපයක් අරගෙන ආවා. ඇවිල්ලා ළමයි පුදුම වුණා. එක ළමෙක් ඇහුවා අපි ගණන් හදන්න ඕනේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ ඇයි අපිට බීජ දුන්නේ? ගුරුවරයා hina වෙලා කිව්වා ළමයි අද ඉඳන් අපි වෙනස් පාඩමක් පටන් ගන්නවා. ඔයාලා මේ බීජ ගිහින් ගෙදර මිදුලේ හිටවන්න. හිටවල වතුර දාලා ආදරෙන් බලා ගන්න. සති දෙකකින් ආපහු එනකොට ඔයාලගේ බීජ වලින් වැඩිපුරම ප්‍රතිඵල ලබාගත් ළමයට මම දෙනවා ලොකු තෑග්ගක් කියලා මේ ගුරුවරයා කිව්වා. ගුරුවරයා ප්‍රතිඵල කියන වචනය යොදාගත්තේ බීජ පැලවෙලා ලොකු වීම වගේම ඊට එහා ගිය දෙයක් ගැන හිතන්න. ඉතින් සියලුම ළමයි බීජ හිටෙව්වා. සමහර ළමයි හැමදාම වතුර දැම්මා. තවත් ළමයි අම්මලාට කියලා පොහොර දැම්මා. සති දෙකකට පස්සේ ළමයි ආයෙත් ආවා. එක ළමයෙක් ලොකුම ලොකු ලස්සනම එළවලු පැලයක් ගෙනාවා. ඉතින් තවත් ළමයෙක් තමන්ගේ පැලේ ලොකු වුණ හැටි ගැන ලස්සන කතාවක් කිව්වා. මේ විදියට හැම කෙනාම තමන්ට ලැබුණු බීජ පැලවුණු ආකාරයේ ඉදිරිපත් කරා. නමුත් පුංචි නිහඬ ළමයෙක් හිටිය මගේ පැටව හිස් පෝච්චියක් අරගෙන ඔහුගේ ඇස්වල කඳුළු පිරීලා තිබ්බා. ඉතින් ගුරුවරයා අනිත් හැමෝටම තෑගි දුන්නා. අන්තිමට හිස් පෝච්චිය අරගෙන ආපු ළමයා ළඟට ගිහින් ඇහුවා මගේ පුතා මොකද ඔයාට උනේ? ඔයා වතුර දැම්මේ නැද්ද? ළමයා දුකින් කිව්වා සර් මම හැමදාම වතුර දැම්මා. පොහොර දැම්මා. හැබැයි මොකද දන්නේ නැහැ මේ බීජය නම් පැලුනේ නැහැ. ගුරුවරයා සතුටෙන් සිනාසුණා. ඔහු අනිත් ළමයි දිහා බලලා මෙන්න මෙහෙම කිව්වා ළමයි ඔයාලා හැමෝම දැනගන්න මම එදා ඔයාලට දුන්නේ පුළුස්සපු බීජ. ඒවා කවදාවත් පැලවෙන්නේ නැහැ. නමුත් මේ පුංචි ළමයා විතරයි තමන්ගේ බීජය පැලවුනේ නැති වුණත් තමන්ගේ සත්‍ය උත්සාහය ගැන බොරු නොකිය අවංකවම ඇත්ත කිව්වේ. මේ ලෝකෙ දියුණු වෙන්න ඕනේ. අපිට විශ්වාසවන්තකමත් ඕනේ. ඒ නිසා මේ ලෝකෙ දියුණු වෙන්න ඕනේ නම් අපිට විශ්වාසවන්තකමත් ඕනේ. අවසානයේදී ගුරුවරයා ලොකුම තෑග්ග දුන්නේ ඒ අවංක ළමයට. ඒ දවසින් පස්සේ ළමයි ඉගෙන ගත්තා පොතේ දැනුමට වඩා අවංකකම, උත්සාහය සහ සත්‍ය කතා කිරීම ජීවිතේට කොච්චර වටිනවද කියලා. ඒ නිසා මගේ දරුවන්ගෙන් මං ඉල්ලන්නේ අවංකකම කෝටියකටත් වඩා වටිනවා. ලොකු මිනිසෙක් වෙන්න කලින් හොඳ මිනිසෙක් වෙන්න.